Hello friends, welcome back to Games World SLV my YouTube channel. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරපු Van Simulator ශ්‍රී ලංකා. පේනවනේ ඉතින් අද අරගෙන තින්නේ අලුතෙන්ම රිලීස් වෙච්ච ගේම් එකක්. හරි බං ඉතින් මේ van එක ගැන දැක්කහම ඕගාන මොකක් හරි දෙයක් මතක් වෙනවද? හරියටම හරි ඔයගොල්ලෝ ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා කලින් වර්ෂන් ප්ලේ කරලා තිනා නම් මේ වෑන් එක ඔයගොල්ලෝ දන්නවා ඇති. ඇති හරිද? ඉතින් ඒකේ කොපියක් තමයි මේකේ තියෙන්නේ සව. අර ඈත පේන බස් එක මම අපිට ළඟට ගිහිල්ලා පෙන්නන්න. මේ තියෙන්නේ මෙන්න මේ බස් එක මේ තියෙන්නේ මෙන්න මෙතන. ඔන්න ඔය බස් එක කොයි හරි දැකලා තියනවාද? ඉතින් ඒ බස් එක තිබුණා මොබයිල් බස් සිමුලේටර් කියන බස් ගේම් එකේ ඒක ගහපු කට්ටිය ඔක දන්නවා ඇති. හරි ඉතින් සරල වශයෙන් මේ කරන්න තියෙන්නේ මේ මිනිස්සු ටික මෙතනින් නගගෙන ගිහිල්ලා වෙන තැනකින් ගිහින් දාන්න. ඉතින් ටයිම් එකක් නෑ අපිට හිතේ හැටියට යන්න පුළුවන්. ඉතින් සුපිරිම ගේම් එකක් තමයි මේක MB 40 ගානක් වුණේ. හරි ඉතින් වැඩි කතාවක් නෑ ප්ලේ කරමු. පේනනේ මචං මගේ වෑන් එක උඩ උපුස්සෙද්ද රාජලීද්ද මොකෙක් හරි එකෙක් ඉන්නවා. මේ ඉන්නේ ඩ්‍රයිවර්. හරි බං ඉතින් එළම. එහෙනම් අපි යමු මිනිස්සු ටික නග ගන්න. දැක්ක මචං මේකේ මියුසික් එක ආයෙත් සුපර් මියුසික් එක. ඒ වගේ තමයි මිනිස්සු නගින්නේ වහලේ උඩට. ඔඩ සිරාවටම ඔබම වහලේ උඩ තමයි නගින්නේ. ඉතින් ඔය මිනිස්සු ටික නැගලා එනකම් මේ මියුසික් එක යනවා අපිට ගන්න අපේ වෑන් එක බලා ගන්න. සුපිරි මියුසික් එකක් කරනවා මේක රේඩියෝ එක. ඒකෙන් ඒක ඇහෙනවා අනිවාර්යෙන්ම. හරි බං ඉතින් මේ අන්තිම මිනිස්සයා නැග්ගට පස්සේ අපිට පුළුවන් යන්න. හරි බං ඉතින් ඔන්න එයත් නැගලා ඉවරයි. ඉතින් මේක මේ විදියට පාරේ තෑගි පෙට්ටි තියෙනවා ගත්තාම ඔන්න hina මූණෙල hina සද්දයක් එනවා. අපි කොහේ හරි ගිහිල්ලා වද්ද ගත්තාම නිකන් ඕ නෝ කියලා වගේ වචනයක් එකපාරට මේ ගේම් එකෙන් ඇහෙනවා නිකන් අඬන මූණක් වගේ ඇවිල්ලා මම පෙන්නන්නම්කෝ ඔයගලන්ට. මම මේක දැන්ට ලෙවල් 3ක් විතර ප්ලේ කරලා තිබ්බේ. ඔය දැක්කනේ මොකද ඒ තෑගි පෙට්ටිය ගත්තාම ඕ ඒ ගෑවා. අපිට ගිහ කොහෙ හප්පගමු බලන්න. මෙන්න මේ කණුවේ හප්පමු. අඩෝ ඒකේ බෑලු හප්පන්න බෑ. අපි වාහනයකම හප්පලා බලමුකෝ. ඔන්න බලන්න ඈ. අර ඉස්සරහන බස් එකට අපි හප්පමු. අර මං කිව්වේ මෙන්න මේ අඬන මූණක් ආව මෙතනට. පොඩ්ඩින් අන්නෝ නෝ කිව්වා. ඉතින් මේ ගේම් එක දැන්ට නයිද ගොඩක් දිනෙක ඩවුන්ලෝඩ් කරලා නැහැ. මේක ටිකක් අලුත් ගේම් එකක්. මෙන්න මේ පාතෙන් තෑගි පෙට්ටි ගන්නයි ඕනේ. අරගෙන යමු අපි. හරි බං ඉතින් එල්ලම එනයිද ඔයගොල්ලෝ ගැම්මෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන්න නැත්නම් දැම්මම subscribe කරන්න. ඉස්සරහට මේ වගේ වැඩ ගොඩක් කරමු. හරි ඕ කාරි. ඒක තමයි අපි මේ ට්‍රැක් එකෙන් පිට ගියාම කියන්නේ පාරෙන් පිට ගියාමත් ඔය අඬන මූණ එනවා දැක්කනේ ඔය ආවේ. ඉතින් අපිට මේ ඉතාලියෙන් පෙන්නලා තියෙන යන්න ඕන පැත්තේ. ඉතින් ඒක වටිනවා. ඉතින් මැප් එකක් නැති වුණත් කමන්නේ. මේකේ හෙඩ්ලයිට් අපිට මෙන්න විදිහට ගහන්න පුළුවන්. හෙඩ්ලයිට් එක ඔන් කරලා තියන්නත් පුළුවන්. මේකේ තියෙනවා මචං ඩේ නයිට් රේන් කියලා මේවා තුනක්. මොකද ඒ කියන්නේ? කාලගුණ මේවා තුනක් තියෙනවා. ඉතින් මම දැන් මේ ප්ලේ කරන්නේ ඩේ මොඩ් එකෙන්. ඉතින් අපි ඉස්සරහට බලමු නයිට් එක සහ රේන් එක කොහොමද කියලා. ඉතින් මම මේ මැප් එක කලින් ප්ලේ කරා. මම මේ නිකන් ආයි ප්ලේ කරන්න ගත්තා. මේකේ වැඩි ලෙවල් නැහැ තාම. ගේම් එක අලුතෙන් නිසා තා පොඩ්ඩයි ලෙවල් තියෙන්නේ. සමහර ඒවා තාම අන්ලොකුත් නැහැ. අඩෝ වැදුනා නේද? කරන් දෙන්නේ. මෙතින් මම අර කිව්ව බස් එක. ඒක තියෙන්නේ මොබයිල් බස් සිමුලේටර් කියන ගේම් එකේ. මම ඒක ඉස්සර ගහලා තිනවා. වීඩියෝ එකක් දාලා නැහැ. මම ඉස්සර ගහලා තියෙනවා. ඒක මගේ ෆෝන් එකට දැන් ඒ version එක දෙන්නේ නැහැ. අලි වැඩි. ඕ බං ඉතින් දැන් දෙන්නේ නැහැ තමයි. අඩෝ හැම තැනම වද්ද ගන්නවනේ ඉතින්. හරි අපි හෙමින් මෙන්න පොලිස් කාර්යයක්. ඉතින් මේ KDA channel එක නම් පට්ට ඔන්න අපි අපේ නැවතුමට ඇවිල්ලා තින ඒත් එක්කම ඔයගන්න පෙන්නන්න මේක ඉස්සරහා කැම මෝඩ් එකක් තියෙනාට පේනවා ඇති ඉස්සරහා පට්ටෙටම තියනවාද මේ පේනවනේ මේ මිනිහා සුක්කානම කරකවන එක පවා මේ අර අතින් හොඳට මේ වැඩ වෙනවා සුක්කානම පවා
ඊ ගැම්මක් තමයි ගේම් එක නම් MB 40 ගානකට පාඩුත් නෑනේ. එක අදින් පාඩු නෑ වගේ තමයි. සුප්පීට හරවලා ගන්න පුළුවන්. හරි බං ඉතින් මෙතෙන්ද අපි නැවතුමු. ඔන්න අපි දැන් අපේ මොකද මම ඉවර කරේ තුන්වෙනි මැප් එක ඉවර කරා. ඉතින් මම මේ ඇතුලේ ඉන්ටර්විව් එකේ හිටියේ ඉඳ තමයි හොම්බේ උනේ. හරි ඉතින් ඊට පස්සේ නේද ඇඩ් එකක් වෙලා අපි next දෙමු. next එකට අග්ගා පටන් ගන්න ඊට පස්සේ. ඉතින් පටන් ගත්ත ගමන් නේද එන්ජින් එක අපි ඔන් කරගන්න ඕනේ. පේනවනේ බං ඉතින් ස්ක්‍රීන් එකම හෙල්ලිලා ගින් තමයි වෑන් එක ඔන් වෙන්නේ. ඔය කියුක් කියුක් ගාන සද්දෙකුත් එනවා. ඉතින් මෙන්න මේ මෙතන තියෙනවා මේ අපේ වෙදර් එක වෙනස් කරගන්න පුළුවන් විදිය. අපිට පුළුවන් නයිට් මෝඩ් එක සහ රේන් මෝඩ් එක පුළුවන්. ඉතින් මේක නයිට් මෝඩ් එක පට්ටම ලස්සනයි. අපි රේන් එක අපිට මේ තුනම දාගන්න බෑ. අපිට රේන් එක දාගෙන යන්න පුළුවන් අනිත් ඒවාට. ඉතින් ඒක පට්ට. අපි දැන් නයිට් එකකින් යමු. ඊළඟට පේනවනේ මේ පේනනේ ශ්‍රී ලංකා කොඩිය නිකන් ගැම්මටම දිලිසෙනවා. පාට ගතිය ඉතින් හොඳේ. ඒ වගේ තමයි මේ වෑන් එකේ ලයිට් කොහමද ඒකනේ. වෑන් එකේ ලයිට් සහ ඉස්සරහා හෙඩ් ලයිට් එක ගෙවම ඔන්න ඔය දේ තියෙනවා. ඒ වගේ තමයි මේක අපිට සිග්නල් ලයිට් දාන්න මේක වයිපරේ හිටන් පවා ලයිට් තියෙනවා මේ. පේනවනේ මෙතන. ඉතින් ගැම්මක් තමයි. ඒ වගේ තමයි සිග්නල් ලයිට් උත් හොඳට වැඩ වෙනවා මේක. හරි බං ඉතින් එහෙනම් අපි ගේම් එකේ කියන්නේ මොකද්ද මේ මැප් එකත් ප්ලේ කරලා බලමු. මේක නම් මම කලින් ප්ලේ කරේ නෑ. ඔව්. ඔන්නේ දැන් කලින් විදියට මිනිස්සු ටික නගිනවා. ඒ උන් ටික නගින විදිහට මාරු බං අර ඉනිමගේ පාට ගතිය එක. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් Play Store එකට ගිහිල්ලා මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරලා බලන්න අනිවාර්යෙන්ම ඉතින් සුපිරිම ගේම් එකක් කියන්න පුළුවන් මේක ඇත්තටම. අවුලක් නෑ බං ඉතින්. මේ MB ගානක ඉතින් මෙච්චර ගේම් එකක් හරි තියෙන එකට. හරි ඉතින් අපේ දැන් කතාවෙන් කතාව අපේ මීහත් නැගලා ඉවරයි. හරි බං ඉතින් එළම. එහෙනම් අපි දැන් ගමු පිටිපස්සට පොඩ්ඩක් වෑන් එක. කොහමදනේ? යට නිකන් අර ඩිස්කෝ ලයිට් එකේ වෙලා තියෙන පාට සුපිරි ගෑම්මක් තමයි ඉතින්. ඉතින් අපිට යන්න කියන්නේ මේ පැත්තනේ. මේ අර කඳු මේක මොකද්ද අපි මේ යන්නේ නිකන් මේ පැත්තට කියන්නේ නිකන් බෑවුම් සහිත ප්‍රදේශයක් නිකන් කන්දකට වගේ. ඔව්. ඉතින් අපිට මේ තෑගි පෙට්ටි ගන්නම ඕනේ නැහැ. වගේ තමයි මේක සල්ලි හැම සල්ලි වලින් මුකුත් කරන්න දෙයක්වත් නැහැ බං. අනේ මන් දෙති මේ ගේම් එක මොනවාට සල්ලි තියනවද දන්නේ නැහැ. ඒත් එක්ක මේක තව වෑන් එක තියෙනවා මම මේ මිෂන් එකෙන් ඒ කියන්නේ මේ ලෙවල් එකෙන් පස්සේ මම පෙන්නන්නම් මේ වෑන් ටිකත් උඩුඩුඩුඩු වැටි අම්බෝ ඉතින් මම මේ ගේම් එකේ රෑට නම් මේ ග්‍රැෆික් පාට ක්වොලිටි ඔයාලට පේනවනේ මේ වෑන් එක නම් පාට්ටම ලයිට් සිස්ටම් තියෙනවා පාට්ටම සුපිරි ගේම් එකක් තමයි ඉතින් ලංකාවේ හදපු ගේම් එකක් හින්දා බං අපි අගය කරන්න ඕනේ අඩෝ බෑ බං මේක කරන්න කියෝ යන්න ගියාම කොහේ හරි අයිනෝ හරි ඒ වැඩක් නැහැ අපියන් දිගටම යන් ඊට පස්සේ රෑහස ලස්සනට තියෙන මේ පාරේ ලයිට් එකක් පත්තු වෙලා මේ ගේම් එක මම නිකන් ශ්‍රී ලංකාවේ ගේම් එක සර්ච් කර ඉන්නකොට හම්බෙච්ච ගේම් එකක් සුපිරියක් තමයි උඩු අම්බෝ අම්බෝ ඒක අම්බෝ ඔඩු අන්න අර කන්ද නගින්න ඕනේ දැන් මේ මැප් ටිකක් එන්නේ ඉන්ටරෙස්ටිං වෙනවා වැඩි වගේ අප්පර්සි වෑන්නේ කන්ද අද්දන්න නැති පාටයිද නෑ පුතේ අද්දන මේ ගේම් එක හදුවා නම් ඉතින් අද්දන්නත් එපයි බං හරි බං ඉතින් අම්බෝ පට්ට අමාරුවෙන් ඔන්න කන්ද අද්දනවා ඒත් එක්කම කියන්න ඕනේ මේක ඕෆ්ලයින් ගේම් එකක් MB 40 ගානකට මේක ඕෆ්ලයින් ගේම් එකක් ඉතින් අනිවාර්යයෙන්ම ලංකාවේ කෙනෙක් හැටියට මේව ටිකක් අරගෙන ප්ලේ කරලා පොඩ්ඩක් සතුටක් ලබා ගන්න කියලා ඉතින් අනිවාර්යෙන් ඉල්ලන ඒත් එක්කම දැන් මම හිතනවා වීඩියෝ එක ලයික් කරන්න ඇති කියලා තාමත් ලයික් කරන්න කෙනෙක් ඉන්නා නම් අනිවා මචං ඔන්න ඔය ලයික් බටන් එක ඔබලම දාන්න ඉතින් මං නිකන් දින බටන් එකනේ ඕක ඔබලා දාන්න ඒත් එක්කම මගේ channel එක subscribe කරන්න subscribe 100ට මට පොඩි උදව්වක් දෙන්න අපි ඉස්සරහට තව හොඳ වැට්ටියක් කරමු ඔඩෝ වැටුණා ඔඩෝ බෑ බම් මේක කරන්න අඩෝ මේක ඕෆ් රෝඩ් උත් යනවා කියන්කෝ මේක ඕෆ් රෝඩ් උත් යනවා අඩෝ ශිරාවටම දැන් ඉතින් ආපහු පාරක් අපිට ට්‍රැක් එකට එන්න නම් බෑ හරි බං ඉතින් එල මං ඔයාලට පෙන්නන්න මේක තියෙන අනිත් වෑන් මොනවාද කියලා නිකන් යබලෝ නේද හෝම් එකට ගිහිල්ලා
මේව වෑන් අපිට ඔක්කොම ඇඩ් බලලා අන්ලොක් කරන්නේ මම මේ අද උදේ මේ ගේම් එක ගත්තේ. ඊට වඩා පේනදිනේ මේ ඕන වෑන් එකක් මට දැන් ගන්න පුළුවන්. මේ තමයි මේකේ තියෙන වෑන් ටික. ඉතින් ආයිනෙම එකේ තියෙනවා කොළ පාට වෑන් එක. ඒක පාට ගති. කොළ පාටලු නිල් පාට. ඊට තියෙනවා කොළ පාට වෑන් එක. ඊට පස්සේ තියෙනවා තැඹිලි පාට. ඊට පස්සේ තියෙනවා රතු පාට එක. ඊට පස්සේ මේ තමයි අපිට ගේම් එකට ගියේ ගාම හම්බෙන නෝමල් වෑන් එක. ඉතින් මං ඔච්චරයි. ඉතින් දැන් මේ ගේම් එකේ අපි මේකේ වෙන වෑන් එකක් දැන් මම ප්ලේ කරේ රතු වෑන් එකෙන්නේ. මේකේ යන් කොළ වෑන් එක අරගෙන. ඒත් එක්ක අපිට මේකේ ටයර් වර්ග 4ක් තියෙනවා. අපිට ඒ ටයර්ත් මාරු කරගන්න පුළුවන් බං. ඉතින් මම මේකත් ඇඩ් එකක් බලලා අන්ලොක් කරගත්තා. ඒත් අපිට මේ ටයර් තියෙන ස්ටයිල් එකත් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ගැම්මක් තමයි ඔය තියෙන ඉදිරියම තියෙන බලමු. ඒත් එක්ක මේකේ ඕෆ් රෝඩ් මෝඩ් එක තාම ඇවිල්ලා නැහැ. දැක්කනේ කමින් සූන් කියලා කියන්නේ. මේකේ පොඩි ලෙවල් ටිකයි බලන්න තියෙන්නේ මේ. පේනවනේ ඉතින්. මේකේ මේ පොඩි ලෙවල් ටිකයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් ගේම් එක අරන් ප්ලේ කරලා බලන්න. ඉතින් මම පොඩි නිකන් එක ලෙවල් එකක දැන් ප්ලේ කරලා පෙන්නුවේ. ඉතින් මගේ වෙලාවට අනුව මම මේක රෙකෝඩ් කරගත්ත ටක් ගාලා. හරි මං ඉතින් එහෙනම් අදට ඕන දැන් වීඩියෝ එක අවසානට ඇවිල්ලා තින්නේ. එහෙනම් කොල්ලෝ කොල්ලෝ විතරනේ මේ කෙල්ලොත් බලන්න නැත්නේ. අනේ මන්ද ඉතින් කොමන්නේ කොහම එහෙනම් සෙට් එකටම අපි ගියා. ඕකේ ඔන්නේ නම් ගියා.